ඕනෙම තප්පරයක මතක තියාගන්න ඕනෑම වයසක කෙනෙක්ට ඕනෑම තැනකදී ඕනෑම විදිහකට මරණය ලඟ වෙන්න බැරි කම නෑ. දැන් උනත් මැරෙන්න පුළුවන්. මොන වීරකම් අපි කරගෙන හිටියත් නේ. අපි සමාජයට මොන තරම් චරිත වුණත්, අපි සමාජයට මොන චරිත රඟපෑවත්, කොච්චර දේවල් කරත්, කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර බලය තිබ්බත්, මොන දේ තිබ්බත් මරණය ළඟට එන එක වළක්වන්න ඒක අපිට බෑනේ. ඒකට වයස් සීමා නැහැ. මේ බණ ඉවර වෙලා සමහර විට ආපු තැනට නැවත මට යන්න වේද කියන්නත් බෑ. බණහන්න ආපු ඔබට ආයි ගෙදෙට්ට යන්න වේද කියන්නත් බෑ. ඒක අවිනිශ්චිතයි. ඕන කෙනෙකුට ඕනෑම මොහොතක මේක නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට කියන්න පුළුවන්ද මෙහෙම? අනේ දැම්ම නම් මැරෙන්න බෑ. තා විනාඩි 5ක්වත් දෙන්න මම පොඩක් ගෙදෙට්ට කොට වෙලා එන්න. පුළුවන්ද කියන්න? එහෙම බෑනේ. මැරෙන දැන් හිතන්න දැන් Tamanට දැනෙනවා කියලා හිතන්න. හරි දැන් මම මැරෙනවා. මැරෙන්න බය නැද්ද? ඉන්නවද බය නැති කවුරු හරි? අපිට නම් ප්‍රශ්න නැහැ. හඳුන්නේ ඔක මොකද මැරලා යන්නේ ඒක? එහෙම ඉන්නවද? නෑ සමහරු කියනවා එහෙමනේ. මැහුවම කියනවා නේ හඳුන්නේ මොන පිස්සුද? අපිට නම් කමන්නේ මොකක් වුණත් ඉතින් මැරෙන්න වෙනවනේ. ඔහේ මැරලා යන එකේ ප්‍රශ්න නැහැ කියනවා. ඒ සමහරු කියනවා අපි නම් මැරෙන්න බය නැහැ කියලා. දැන් මෙතනත් ඉන්නවා නම් එහෙම හිතෙන අය මම ප්‍රශ්නයක් අහන්නද? මතක් කරගන්න ඔබ වැඩියෙන්ම ආදරේ කෙනා නේ. ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්, ඔබේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, වෙන සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඔබ වැඩියෙන්ම ආදරය කරන කෙනාව මතක් කරගන්න. හරිද? ඊළඟ තප්පරේ පණිවිඩයක් ආවොත් වෙන්න එපා. හැබැයි ඊළඟ තප්පරේ පණිවිඩයක් ආවොත් එයා නැති වෙලා කියලා දුකයිද නැද්ද? දුකයි. ඒක දරා ගන්න පුළුවන්ද? බෑ. ඒ කී දෙනෙක් නැති වෙලාද? එක්කෙනෙක් නැති වෙලා අපිට එහෙම දරා ගන්න බැරි නම් නිකමට හිතන්න මම මැරෙන වෙලාවේ මම කී දෙනෙක් නම් දාලා යන්නද නේ. ඒ මම වැඩියෙන්ම ආදරය කරන කෙනාවත් මං දාලා යන්න ඕනේ. ඒ ඇතුළු මේ හැම බැඳීමක්ම එක ක්ෂණයක් එනවා. එක තප්පරෙන් අපිට දාලා යන්න වෙනවා නේ. හරිද? එතකොට මේ හැමදේම අපිට නැති වෙනවා. සමහරට හිතන්නනේ අපි ඒකට සූදානම් නැත්තම් දැන් මැරුණොතින් අරන් යන්න කියලා දෙයක් අපිට නැත්තම් මතක් කරගන්න ඉක්මනට කරපු පින්කමක් හරි කරපු පව්කාරකමක් හරි ඉක්මනට. ඉක්මනට මතක් වෙන්නේ පින්ද පව්ද? පව් නේ. අනික මේ මැරෙන වෙලාව උච්චර වෙලාව දෙන්නේ නැහැ හොඳද? මේ හිත කල්පනා කර හරි සතුටින් hina වෙවි එහෙම ඉන්න බෑ. හිතන්න මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි නේ මැරෙන වෙලාවට හුස්ම හිර වෙද්දි හරි. ඒ කරදර දැනෙද්දි කොහොමද කරපු පින් මතක් කරගන්නේ? ඒක අමාරුයි අපිට නේ. ඒකයි මේ කියන්නේ. ජීවත් වෙලා ඉන්න කාලේ පින්කම් ඉබේ මතක් වෙන විදිහට මේව හුරු කරගන්න. හිතන්න මෙහෙම හැමදාම බත් ටික කනකොට ඔය බත් එකෙන් විඩක් සතෙක්ට දෙන්න පුරුදු වෙලා හිටියනම් දවස ගානේ අපි ඒ බත් විඩ දෙන්න පුරුදු වුණා. ඒ පින්කම අපි පුරුදු වුණා. පුරුදු වෙච්ච නිසාම අමුතු ආයාසයක් ඕනේ. සමහර විට මැරෙන වෙලාව එකපාර ඒව මතක් වෙනානේ. ඒ වගේ මොන හරි පුරුදු කරනවාද? මොනවද තියෙන පුරුදු කරන? දවස ගානේ මදුරුව නම් මරනවානේ. දවස ගානේ බොරු නම් කියනවා. නේ. එහෙම නැත්තම් හරි වටිනානේ. හරිද? හිතන්න අපි ගොඩාක් දුරට කරන්නේ පින් වලට වඩා පව්. එතකොට මේ තප්පරේ අපිට මේ ජීවිතේ නැති වුණොත් කොහෙන් කොහාට අපි යාවිද? ආයි කවද මිනිස්සෙක් වෙයිද කියන්න බෑ. හිතන්න තව අවුරුදු 100කින් 200කින් හරි කරපු පිනකට අපි මේ ලෝකේ මිනිස්සෙක් කියලා උපදුනා කියලා. අද මේ ධර්මය එදාට මේ වගේ අහන්න තියනවද? නෑ. හැබැයි ලෝකෙ දියුණු වෙයිනේ. තාක්ෂණය අතින් දියුණු වෙයි. මතක තියාගන්න අද අපි විවිධ හේතු නිසා ධර්මයේ මග ඇරිය නම් එදාට අදට වඩා හොඳ මියුසිකල් ෂෝ තියේවි. එදාට අදට වඩා හොඳ ටෙලිනාට්‍ය තියේවි. තව අවුරුදු 100කින් 200කින් බය වෙන්න එපා දැන් හොඳද? තව අවුරුදු 100කින් 200කින් උපදෙද්දි මේ යන ටෙලිනාට්‍ය ටික තියෙන්න බැරි කමකුත් නෑනේ. හරිද? අදට වඩා හොඳ ටෙලිනාට්‍ය තියේවි. අදට වඩා හොඳ චිත්‍රපටි එදාට තියේවි. අදට වඩා හොඳ සංදර්ශන එදාට තියේවි. අදට වඩා හොඳට නිදහසේ නිදා ගන්න අවස්ථා එදාට හම්බ වේවි. අදට වඩා හොඳට කන්න බොන්න එදාට තියේවි. හැබැයි ධර්මයේ තියේද? නෑ. ධර්මය අහල පහලක නැති වෙයි. මේක හොඳයි මේක නරකයි. මේක කර්මය නේද? මේක තමයි කර්මය. මේකෙන් අපිට විපාක ඇති වෙනවානේ. හොඳ කරොත් හොඳ වෙනවා, නරක කරොත් නරක වෙනවා. කවුද ඉන්නේ කියලා දෙන්න. ඒ නිසා මතක තියාගන්න මේ ධර්මය අදම අපි ජීවිතයට එකතු කරගන්න. එක තප්පරයක්වත් මේක මග අරින්න එපා. මොකද අපිට ලස්සන සංසාර ගමනක් නැති නිසා නේ.
හරි භයානක සංසාර ගමනක් තමයි අපිට තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා මේ බණ අහනෝ ඇත්තන්ට ආරාධනා කරනවා කවදාවත් මේ ජීවිත කාලේ මේ ධර්මයේ මග අරගන්න එපා.